ඔන්න අද ස්ක්‍රීම් ටයිම් එකෙන් බලමු අපි මේ අද මොනවද බලන්න තියෙන්නේ කියලා අපිට බලමු ඇල්ගොරිතම් එකෙන් අපිට මොනවදද පෙන්වන්නේ කියලා. මේ ගියපු ගමන් මෙන්න මේ වගේ එකක් මට සජෙස් වුණා බලමු පළවෙනි එක කොහොමද කියලා. කිරණේ මද්ද රැප් එකක් වගේ යන්නේ ෆ්‍රී ස්ටයිල් නම් ෆ්‍රී ස්ටයිල් කියලා දාලා තියෙනවා. මේ මෙයා ගැන කියන්න ඕනේ නැහැ නේද නේද මේ බලමු. පවනේ දුමක් දාගෙන සැපසේ ආහා මම මර්තන් දාලා ගහන්නේ අතල් සඳ කිරණේ මගේ යොහානි හංසිකාගේ ගවුම ගොඩක් හිරණේ මම ඉන්නේ දවල්ට අතල කෙහිරු කිරණේ මද පවනේ දුමක් දාගෙන සැපසේ ආහා මම මර්තන් දාලා මෙලෝ රහක් නෑ ඇත්ත වශයෙන්ම කිව්වොත්. අනේ වන්දන්න. ඊළඟට ඔයාලගේ මුක හරි මේ මොකද මේ වෙලා තියෙන්නේ ඇල්ගොරිතම් එක අද පෙන්වන්නේ මේ මුගෙව්වනේ. හුරතල් විදියට පේනවා කෙල්ලනේ පොඩි ළමයි බලන්න එපා කියලා දාලා තියෙනවා. මං ඔයාලට චීත් ඇඳගෙන කුද වෙන්න කියපු හේතුව මොකක්ද දන්නවද? චීත්යක් ඇඳගෙන වතුරට තෙත් වෙලා දියබරිය වගේ කුද වෙනකොට ඔයාලගේ මුක හරිම හුරතල් විදියට පේනවා. අම්බෝ ඒක. අබාන වගේ ලස්සන්ට උඩින් රෙද්දක් දාලා තියෙනකොට ඒ චීත්තෙන් තියෙන මල් රටත් එක්ක ඔයාලගේ පස්ස රවුමට ලස්සන්ට පේනවා. හරිම හුරතල්. මං හරිම ආසයි කෙල්ලනේ ඔයාලා හැමදාම චීත් අඳින්න. අලුත් ෆැෂන් අම්මෝ මොනවද අනේ මේ අද බලන්න තියෙන්නේ. එක අලුත් ෆැෂන් එන්නම චීත්තේ මග හැරෙනවා කෙල්ලන්ට. චීත්තේ අඳින්න ඕන දිගටම. එතකොට තමයි රොමැන්ටික් ගතිය තව තවත් වැඩි වෙන්නේ. තේරුණාද? තේරුණා. චීත්ත අඳින්නේ නැතුව ඉන්න එපා. හැමදාම චීත්තයක් අඳින්න උත්සාහ කරන්න. අම්බ විටස් මේවා දැම්මම මම විකුණන් කරනවා කියද්ද දන්නේ නැහැ. අනේ මෙව්වන සජෙස් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොනවද අනේ මේක බලන්න පුළුවන්ද? එක ඇහක් වහගෙන තමයි බලන්නේ නේ මේක. අම්බෝ. සි Hi, I'm Amit. Nangi, 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 nangi. Pakai dikai, 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 ma dikai, 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 ma dikai. Nangi, 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 ඒක ගැන නම් කිසි අයිඩියාවක් ආවේ නැහැ. පොඩි ආතල්ලයක් තියෙනවා ඒක. ආතල් එක ගත්තොත් නම් 10න් 9ක් දෙන්න පුළුවන්. If you give up on your dream, Payroll can be extreme. මොකද්ද මේ කියන්නේ වැහි කාලේ සෙම හදන් අයිස්ක්‍රීම් කන මම. ඒක නම් hina යන්නේ නැහැ. ඉතින් මම නිකන් බලෙන් hina වුනේ. අර කම්මං දල්ලන් කම්මල් දල්ලන් නිකං කරෝමි. සෝරි මේ එක පාලියෙන් තියෙන්නේ නේ. මොකද්ද කියන්නේ කම්මං දල්ලන් කින්ති කරෝමි කියලා. කියන්නේ කර්මයේ දැඩි වූ කල කුමක් කරන්නද කියලා කියන්නේ. බලමු මොකද්ද මේ වෙන්නේ. කින්ති කරෝමි. කර්මය දැඩි වුණහම මොකක් කරන්නද? අහලා තියෙනවද අර නයි කාලා බේරෙන. දල්ල කඩි කාලා මැරෙනවනේ. එහෙම යනවා. බුදුහාමුදුරුවෝ අහනවා කර්මය දැඩි වුණහම මොකක් කරන්නද? අර කම්මං දල්ලන් පේනවනේ මේ එක තමයි කියන්නේ හැමතිස්සෙම හොඳ දේවල් කරන්න මේ නරක දේවල් කරන්න එපා. ඔයාලත් මේ හැමදේම සහ හැමෝටම හොඳක් කරන්න try කරන්න හැමතිස්සෙම. එක තමයි කියන්නේ. දෙන්නෙක් බැලන්ස් කරගන්න බැරි වුණාම එක්කෙනෙක් තෝරගන්නම වෙනවා. අන්න එතකොට තමයි එයාට වැඩ වැඩි වෙලා ඔළුව කැක්කුම හැදිලා තනියම ඉන්න ඕන වෙන්නේ. දෙන්නෙක් බැලන්ස් වශයෙන් මේක මට නම් කිසිම දෙයක් තේරුන්නේ නැහැ ඒක. ෆෝන් එක තමයි ලොකුම වාදකේ.
මෙහෙම පොඩියුම් බණ කියන එක නම් හොඳයි. ඇත්තටම ඒ වුණාට ඉතින් මේ උන් කිසිම දෙයක් දන්නේ නැතුවනේ බණ කියන්නේ. ඔය වගේ උන් තමයි ඊට පස්සේ ඉතින් ලොකු වුණාට පස්සේ මේ සුපිරි වැඩ කරන්නේ. චූටි ළමයි ඉඳන් චූටිම කාලේ ඉඳන් කිරිබොන්නස් ෆෝන් එක බලාගෙන. මූ දැන් මොනව කරනවද දන්නේ නැහැ. කාටුන් අර දැක්කද අර පොඩි එකේ බණගෙන දැක්කද හොම්බට අයින් දෙනවා. අඩ ඒක වරුව. අර දැක්කද අර පොඩි එකේ බණ කියන හොම්බට. අර ෆෝන් එකට ඇලෙනවා කියලා කියන්නේ එනයක් වෙලාදී පයින් ගහන්න දෙන උඩ දාලා පයින් ගන්න ඉතන උඩ දාලා මංගර මනුස්සකවලු කියන්නේ නැතුව ෆෝන් එක තමයි සිරා කතා පොඩි උන් මොන මගුලක්වත් දන්නේ නැහැ නේ. ඉතින් මොනවා දැනගෙනද කියන්නේ ඔවා. පොඩි එකාට උඩ දාලා පයින් ගන්න ඉතන තමයි කාවුවම සිරාවට. කවුද කතා කරන්නේ? කවුද කතා? මේක තමයි මේව දන්නවනේ ඉතින් නිල් මේවා බල්ලා එම්පල්ලා තියෙන. මේව තමයි මීම් කියන මොකක්ද මොකක් හරි දන්නේ. මොකද ඒකේ තියෙන්නේ හෙට සුදු මහත්තයා බලන්න යන්න නාලා කරලා ලෑස්ති වෙන මම. සද්ද තියෙනවා ලාර්ජ් පීස් එකට තව ලාර්ජ් පීස් එකක්. උන සුපිරි වැඩකාරයෙක්. බයිස්කල් යන ගමන් උනත් කරයි. උන. මේ මොකද්ද? එයා මීහරකෙක් වගේ වෙන්න ඕනේ. මොකද්ද මේ දවස්වල යනවා නේද මේක ගොඩක්. මොකද්ද රූම කියන කැම්පස් එකේ ඔච්චර කොල්ලෝ ඉන්න එකේ ඔබ මොන වගේ කොල්ලෙක්ටද හොයන්නේ කියලා ඇහුවා. සෝ ඒ කියන්නේ යා නංගි පොඩ්ඩක් පොෂ්ෂාගේනේ. සෝ අනේ මං ඉස්සරහ හැසිරෙන විදිය මීහරකෙක් වෙන්න. හරි. උඹ මීහරක් වගේ හැසිරෙන යම් ඉන්නා නම් ඔන්න chance එකක් තියෙනවා. එයා මීහරකෙක් වගේ වෙන්න ඕනේ. ඔව් ඉතින් ඔහොම ඉදින මීහරකෙක් තමයි කසාද බඳ ගන්න එන්නේ අනිවාර්යයෙන්. මොකක්ද මේක? විපතක් නේ වෙලා තියෙන ඔහොම hina වෙනවා මිනිස්සුන්ට විපතක්. මේ ගේම් එක ඇතුලේ ගේමක් ගහපු ඔයා උගේ රූම් එකටත් ගියාද? සඳ කැන්න අයියා ඩ්‍රෑ අපිට පොඩි පාටියක් දුන්නා. රූම් එකේ. එයා ගානේ වයින්ුත් දුන්නා. ඔයා බිව්වද? හැමෝම බිව්වා. මත් බිව්වා. ඔයා මාර වැඩනේ සුදු කරන්නේ. වෙරි වුණාද? ටිකක් වෙරි වුණා. ඩාන්ස් කරාට පස්සේ හරි ගියා. ඔයා ඩාන්ස් උත් කරාද? ඔව්. සින්දු කියනකොට ඩාන්ස් කරන්න නැතුව ඉන්න බෑනේ. සඳ කැන්න අයියට ලස්සනට ඩාන්ස් කරන්න පුළුවන්. සඳ කැන්න අයියට ලස්සනට ඩාන්ස් කරන්න පුළුවන්. මුකුත් නැටුවා. ඔයා උත් එක්ක ඒවත් නැටුවද? ඔව්. පව්යක් ඔය කොල්ලා සරණ වෙලා අහන්නේ. ඩාන්ස් කරලා මහන්සි වැඩි කමට මට හිතනක නිින්දක් ගියා. කොහෙද? සඳ කැන්න අය කියන්නේ. දකන් හොරෙන් මුවතවලා ඔයා උගේ රූම් තවත් අපි hina වුණා සින්දු දන්නේ නැරුනේ.
හොඳ වැඩේ අපිට බලාගන්නවට බත් බලා හිටියනේ හරි මුගේ කෝලමතම බලාගින්න වෙන්නකොට තේනවා දෙකෙන්ම පෙන්න්නන දැන් සතුට ඉඳපට පාන්දර කවුද බාජය ගැනකොට රෙන්ඩවර තියෙන එක තමයි ඩෝ දන්නේ ඒක තියෙනවර හරි ඉතින් ඒක බලමුගත්ද ඉඩ ගැලින් පැත්තකට පිටහාකම ගන්න කට පෙන්නටක මම්මගේ ළමයවනාවන ගෑනුට කොට පොන්නේ පොන්නේ තමයි යකෝ ඔප්පෝ මේක නම් මේ වන්දන්න යකු මේ සිංහල ෆිල්ම්බල මෙහෙම ඒවක් කියනවද ඉස්සර අඩු දැන් තියෙන හොඳයි ඉස්තර තිබ්බ සිංහල සමාජ ගත්තහම කිසිම මේකක් නෑ ගෑඩිව රගන්න පිංගුතරගේ කකාබිබින්ක පොන්නේ තමයි යකෝ තන්න ඉස්සර කාල ඒ වචන සාමාන්‍යයෙන් අරනිකා අන්න ඒ වගේ දේවලට පාවිච්චි කරන එකත් මං හිතන්නේ නිකන් අර ගෑණිගෙන් කකා ඉන්නේ උන්ට වගේ එහෙම සීන් එකක් තියෙන්නේ දැන් නම් එක වෙන පැත්තකට ගිහිල්ලා තියෙන්නේ වේසක අපි දන්නේ නැහැ කියලා හිතුවේ අනේ අප සොගේ ගෑණි අප සෞදිය වේස්කම් කරන්නේ අනේ ඔබ පත්තිගේ මමගේ කතා කරන්න එපා යකෝ අනේ පල බයිනවා කියන්නේ ලැට් පාතියෙන් ඇවුවා නේද අම්මෝ පව් යකෝ ළමයෙක් ඉන්නද නොහොම බයිනවද මොකාට උනා පොඩේ අඬතෝ සෝට අනේ ඔබේ සෝට එකයි දෙන සෝට ඇලට වීස්සෙන්නේ අද උදේ පාන්දරම ළමිස්සෙක් කල්ලන් කණ්ඩිපාත් දානවා මේක ළමිස්සෙක් නෙමෙයි මාකස් අයියා මේක හැපින්නේ බලන්නකො මට කියනවා පොන්නයන් පොන්නයට පොන්නයන් ඔකේ මාත්‍ය කියන්න බෑනිදෝ පව් යකෝ ඇනු ඉස්සර පිරිමිකම තියාගනි ආණ්ඩුවෙන් පයිප් හැදුවේ බෙදාගෙන පාවිච්චි කරන්න මිසක් පදාගෙන බුක්ත විදින්න නෙවෙයි කකුසියන වතුර ටිකක් ගන්නව මුමට පට්ට වේසි කියලා බැන්නා දැන් අමාරු හොඳයි දන්නේ නැහැ දැන් මූත් එක පැයක් විතර රණ්ඩු වෙනවා ගියාත් දන්නේ නැහැ නේද මේ පොන්නයාගේ පිටුරු ටික කිව්වනම් මාකසෑ මොකද බෙල්ල මිරිකලා දායි පොන්නයා අදිස්සියට කක්කුච්ච ගන්න වතුර ටිකක් ගන්නාම දීපණ්ඩෝ ඉද උඹේ කිල්ල නාවන්නේ රැප් අඩෝ රැප් එකක් වගේ එක හදිසියකට කක්කුච්ච ගන්න වතුර ටිකක් ගත්තාම දීපන් අඩෝ ඉඩ විනාඩියක් පරක් වුණා කියලා ඒකට හෙම්බිරිස්සා හැදෙනවද වෙන්න බර දෙයක් පරක් වුණා කියලා ඒකට හෙම්බිරිස්සා හැදෙනවද තියෙන එක තමයි ඩෝ දන්නේ ඒකේ තියෙන බර අම්මට උඩ රැප් සීන් එකක් තමයි තියෙන්නේ අන්තිමට කියනවර කෑල්ල අම්මට උඩ ඒ පාන්දර කවුද බාජය ගැනකොට පැත්තකට පිටහාන්ට ඔබ ගැලින් පැත්තකට පිටහාකම ගන්න කට පෙන්නටක මම්මගේ ළමයවනාවන ගෑනුට කොට පොන්නේ පොන්නේ තමයි යකෝ ගෑඩිව රගන්න පිංගුතරගේ කකාබිබින්ක පොන්නේ තමයි යකෝ තෝ රාත්‍රියේ පිටර කරලා වේසක අපි දන්නේ නැහැ කියලා හිතුවේ අනේ අප සොගේ ගෑණි අප සෞදිය වේස්කම් කරන්නේ අනේ ඔබ පත්තිගේ මමගේ කතා කරන්න එපා යකෝ අනේ පොඩේ අඬතෝ මේ ටික බැලුවනේ අපි රණ්ඩුව බැලුවනේ මේ අර රැප් කෑල්ල බලමරුගේ රැප් කෑල්ල ආත්‍ය කියන්න බෑනිඩෝ ගෑනු ඉස්සර පිරිමිකම තියාගනි ආණ්ඩුවෙන් නිසා මේ තියෙන සුපිරියටම පයිප් හැදුවේ බෙදාගෙන පාවිච්චි කරන්න මිසක් පදාගෙන බුක්ත විදින්න නෙවෙයි කකුසියන වතුර ටිකක් ගන්නව මුමට පට්ට වේසි කියලා බැන්නා මේ පොන්නයාගේ පිටුරු ටික කිව්වනම් මාකසෑ මොකද බෙල්ල මිරිකලා දායි පොන්නයා අදිස්සියට කක්කුච්ච ගන්න වතුර ටිකක් ගන්නාම දීපණ්ඩෝ ඉද උඹේ කිල්ල නාවන එක විනාඩියක් පරක් වුණා කියලා ඒකට හෙම්බිරිස්සා හැදෙනවද වෙන්න බර තියෙන එක තමයි ඩෝ දන්නේ ඒකේ තියෙන බර ඒ පාන්දර කවුද අම්මෝ ඒක මරු බෑ සුපිරි රැප් එකේ කෙල්ලෝ තමන්ගේ ජීවිතය කෙල්ල කාලේ ඉවරයි දැන් අපේ හැබැයි මගේ පූසා මේ කවුද මේ සඳුනි සසින් කා කිය මේනම් AI ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් මම හිතා ලස්සනයි තවම මගේ පූසා වාට පෙන්වන්නම් මැසේජ් එකක් දාන්නකෝ වල මේ ඔව් මේ ළමයි කියන්න දෙයක් තියෙනවා මේ වගේ AI ඉන්ෆ්ලුවෙන්සර්ලට අහුවෙන්න එපා ඔයා ඔබ content creator මෙයා මොකද මෙහෙ Уважаемые родители,
නැගලම යනවා මං දැන් පාටි මොකක්ද දන්නේ නැහැ අයිඩියා නැහැ කොහෙන් හරි කොත්තු තියෙන සෙට් එකක් පාටියක් දාන්න Quiero verlo, conocerlo. ¿Qué? ¿Es negro? ¿Mi hijo es negro? ¿Negro? Quiero verlo. බලට තේරෙනවද ඒක පොඩි එක පට්ට කළුයි මං ඒකයි සීන් එක මේ මං හිතන්නේ අරු තාත්තාගේ ටත් හිතා ගන්න බෑ වෙලා තියෙන සීන් Ready to become a leader in a movie. My mom, my brother. ready to become a leader. Ladies and gentlemen, back to school in අද ඇල්ගොරිතම් එකෙන් පෙන්නන්නේ මේ බීම් රිවිවර්ස් ළමයිනේ impersonations. මේ අයියාගේ වීඩියෝ නම් සුපිරි තමයි හරුව සුපිරි ඔයාලා පස්සේ බලන්න මෙහෙමයි කියන්න. රුපියල් 3000 ඩේ අවුට් එක මේ Angry Bird කතාව. බය හිතෙනෝයි. මොනවාද මේ සෝනක් උඩ නැගගෙන කරන්නේ ඈ? අම්මට ඔළුවෙන් හිට ගන්න දෙන්නේ අම්මට සිරියා කොහොමද මෙන්න වැඩ අම්මා ඒ අංකල් සරම අම්මා නේ මයි කොහොමද වයසටද වැඩ අංකල් බීලද කොහොද වලහරන්නේ මේ මොනවාද මේ සෝනක් උඩ නැගගෙන කරන්නේ? ඒක සාමාන්‍යයෙන් එහෙම තමයි දැන් ගමක ගත්තොත් එහෙම මේව කරද්දී ඔය වගේ දෙයක් කරන්නේ බීලා තමයි මිනිස්සු. වෙහසක් නැහැ යාළුවෝ. ඒකයි සීනේ. කොහොම හරි වැඩෙක් මං හිතන්නේ මේ ඔළුවෙන් හිට ගන්න සෝන් කොතු උඩ. මිනිහා වලේ වැඩන මිනිහා ආහාරපු වලේම වල ගන්න වෙන සීන් එකක් තියෙන්නේ. නෑ. අම්මට ඔළුවෙන් හිට ගන්න. තව එකක් බලමු ඇති ඊට පස්සේ. ඇති එහෙනම් ඔබ මේ ආප්ටර් සෙට් එකක් නම් සෙට් වුණාද? අවුලක් නැහැ. හොඳයි. දැන් නිදා ගන්න ඕනේ. good night.